අයිබෝන් තෙරුවන් සරණයි සියලුම දේවගති දරුවන්ටත් channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන සියලුම දෙනාට. thumbnail එකේ මාතෘකාව දකින්න ඇති. ඉතින් මේ channel එක ඇත්තටම වරම් ජීවිතයක් ගත කරන දේවගැත්තන් වෙනුවෙන් මා විසින් නොදන්නා දේ කියා දීම සඳහා සමාජයට දායාද කළ නාලිකාවක්. ඉතින් එක් කොට්ටාශයක් කියලා අතාරින්න බෑ. ඉතින් අපේ රට තුළ මේ හෙළයන්ගේ දීපය තුළ නොයෙකුත් විවිධ ශක්තිීන් විවිධ දේව පිහිටයන් වරයන් තියෙන දරුදැරියෝ ඉන්නවා. ඉතින් මේ හැමෝටම එකාවන්ව සලකමින් මේ channel එක ඉදිරියට ගමන් කරනවා. ඉතින් පහුගිය කාල සීමාවෙදී ඔබත් එක්ක මේ බුද්ධ ශාසනය මුල් කරගෙන බොහෝ කටයුතු රාජකාරී ඒ වගේම ශිව රාත්‍රිය මුල් කරගෙන විශේෂිත වූ වැඩපිළිවෙළවල් ඒ වගේම වරම් ජීවිතය තුළ ගැටලු ප්‍රශ්න මේ ආකාරයෙන් දැන් අවුරුදු 3මාරක 4ක විතර ඉඳගෙන ඔබත් එක්ක දැනුම බෙදා ගනිමින් ඔබටත් යමක් දෙන ගමන් මේ channel එක ඉදිරියට එනවා. ඉතින් කතා කරන්න හිතුණා මේ කඩවර සංකල්පය කියන මාතෘකාව ගැන. මොකද සමහර අයට තේරලා ඉන්නත් පුළුවන්. සමහරුන්ට මේක නොතේරෙන්නත් පුළුවන්. සමහරුන්ට වරම් තියෙන්නත් පුළුවන්. නමුත් තේරුමක් නැති වෙන්නත් පුළුවන්. අපි යම්කිසි අවබෝධයක් අපි යන ගමනාන්තය ගැන දැනගෙන සිටින්න ඕන. ඉතින් මං අද දකින සමාජය තුළ මේ දේව ගැත්තන් දේව ගැතිකම් කරන දේව ගැතිවරියන් ඉතින් යන ගමනාන්තය පිළිබඳව අවබෝධයක් නැතුව ක්‍රියා කිරීම තමයි මං හුදෙක්ම දකින්නේ. ඉතින් නිවැරදි අවබෝධයක් දීම ගුරුවරුන් වෙච්ච අපට කළ හැකි දෙයක්. ඉතින් ඒක නිසා ඔබ නිවැරදි ගමන් මාර්ගයක යාම තුළින් අපේ මේ සියලුම රටවැසියන් හට පිහිට වෙන්න ඔබ දරන උත්සාහය ඒ වගේම ඔබ මාර්ගයෙන් සෙත ලබන දිනාට නිවැරදි සත්‍ය ඔබ මගින් සිදු වෙනවා. ඉතින් ඒක ගැන ප්‍රධාන කොටගෙන විශේෂයෙන්ම ඉතින් අපි යහපත් සමාජයක් යහපත් පුරවැසියෙක් ඒ වගේම යහපත් ලෙස කටයුතු කිරීම තරම් උතුම් කාර්යයක් නැහෙනි. ඉතින් ඒක නිසා සමහරු ඉතින් මේ කඩවර අපච්චිට ඒ උතුම් කඩවර දේව සංකල්පයටත් ඉතින් එක එක දේවල් කියනවා. මොකද අපි විසින්මනේ තැන නොතැන වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙවියන්ටත් අගෞරවය තැනට පත් වෙලා තිනවා. ඉතින් මේ සියලුම වැරදි අපි හදාගෙන නිවැරදි අවබෝධයකින් ගමන් කළොත් මං හිතන්නේ කාටවත් වරදීවි කියලා. ඉතින් ඉදිරියට channel එක හරහා වීඩියෝ ගණනාවක්ම මේ කඩවර දේව සංකල්පයත් කඩවර වරමත් කැඹුරුම් මාලා ගැනත් මේ ආකාරයෙන් නොයෙකුත් විදිහට ඒ වගේම කඩවර දෙවියන් උදෙසා තබන්නා වූ යාග හෝම සාන්ති කර්ම එතකොට දේව පූජා විධි ක්‍රම සහ කෝල් මුර කවි ඊට අමතරව ගොටු පූජා මේ ආකාරයෙන් සාදා ගන්නා විදිය හරි නිශ්චිත අවබෝධයක් ඔබ තුළට දායාද කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් channel එක මේ වෙනකන් subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා තියාගන්න. ඒ සියල්ලම ඔබට දැක හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මහන්සි වෙන්නේ ඔබට යම්කිසි සත්‍ය අවබෝධයක් දීම සඳහායි. ඉතින් ඔබ සත්‍ය කළොත් දැනට මේ දේව සංකල්පත් මේ අසුර බලමුණු නිසා දෙවියන් කෙරෙහි ඇති වෙලා තිබෙන්නා වූ ඍණාකල්ප සහ මිනිස්සු තුළ තිබෙන්නා වූ චිත්ත චෛතසිකයන් වැරදි ලෙස ඒ දේවල් තුරන් කිරීමට දේව ගැතිවරුන්ට හැකියාව පවතිනවා. ඉතින් දේව ගැතිවරයෙක් කියන්නේ ඒ නමේම අදහස ඔබ දන්නවා. ඉතින් දෙවියන්ට ගැතිකම් කරන මනුස්සයා
ඉතින් මේ දේව ගැතිවරයාට පුළුවන් දෙවියන්ට කවුරු හරි අකටයුත්තක් අගෞරවයක් පත් කරනවා නම් ඒ වෙනුවෙන් නැගී සිටින්න. ඉතින් මේ බුද්ධ ශාසනයත් මේ දේව සංකල්පත් මේ සුරයන්ගේ ශක්තියින් නිසිකොට නැත්තම් අපි ඇත්තටම කොහෙද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් සමහරු දෙවියන්ට බඩිනවා, නොයෙකුත් දේ කියනවා, කරනවා. ඉතින් ඔබ දන්නවා දෙවියන්ගේ පිහිට කොතෙක්ද කියලා. විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ එක බලන කඩවර දෙවියන්ගේ පිහිට තියෙන දරුවෝ දන්නවා කොතරම් ඔබව මේ දේව ශක්තිය තුලින් රැක ගන්නට ඇද්ද. නොයෙකුත් දේවල් වලින් ආරක්ෂා කරන්නට ඇද්ද. ඔබට කොතරම් පිහිටක් ලැබෙන්නේ ඇද්ද කියන එක සම්බන්ධව. ඉතින් මේ හැම දෙයකම අපේ මිනිස්සු ප්‍රතිවිරුද්ධතාවය කියන්නේ වැරදි දේ තෝරා ගැනීම නිසා තමයි අද වෙනකොට මේ දෙවියන්ට තියෙන තැනත් නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ කඩවර දෙවියෝ උනත් වැරදියට මිනිස්යන් ඇදහිීම, වැරදි විදියට ඒක අර්ථකථනය කිරීම තුලින් සමාජයේ විවහාරය මේ යකෙක් බවට පත් වෙලා ඉතින් ගොඩාක් ඒ කට්ටියක් බිය දන්න සුළු විදිහට එතුමාව හඳුන්වනවා. ඉතින් ඒ ආකාරයෙන් නොයෙකුත් විදිහට ගැටලු ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම උත්තරය විදිහට අද ඉනම් පටන් ගන්න මේ channel එක තුල කඩවර දේව සංකල්පය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වීඩියෝ එකේදී ඔබට සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න හැකියාව පවතිනවා. එතකොට එක එක කඩවර දෙවියන්ගේ නාමයන් ඒ ආකාරයෙන් ඒ 67 කට්ටු 99 කට්ටු මේ ආකාරයෙන් සත් කඩවර 12 කඩවර මේ ආකාරයෙන් වර්ගීකරණයට ලක් කරන ඒ ආකාරයෙන් විස්තර ඔබට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මේ කඩවර දේව සංකල්පය ගැන ගත්තොත් විවිධාකාර විදියට විවිධ තැන්වල විවිධ පූජා ඒ වගේම නාමයන් මේ ලංකාව තුල පවතිනවා. ඉතින් මේ උත්සාහය දරන්නේ හැමෝටම මමයි කෙනා කියලා පෙන්වන්න නෙවෙයි. මම මේ උත්සාහ කරන්නේ නොදන්න කෙනෙක්ට යමක් මඟ පෙන්වීමක් කරන්න. ඉතින් ඒක නිසා ඔබට මේ වීඩියෝ එක බලලා මගේ අඩුපාඩුවක් තිබ්බොත් සමා වෙලා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් දේ ගත්තනම් යහපත් කියන අරමුණ තමයි මගේ තියෙන්නේ. මොකද නිතරම බලන්නේ කෙනෙක් මොන හරි කරනකොට කකුලෙන් අදින්න. ඉතින් මේ අද වෙනකොට ගුරුවරු කියන මිනිස්සුත් නෑ ලංකාවේ. නිවැරදියක් තමන්ගේ ගෝල පාලයට කියලා දෙන්න. ඉතින් ඒක මං හිතන්නේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොට දන්නවා. ඉතින් ඒක නිසා යමක් සමාජගත කිරීම ඒක යහපත් අරමුණෙන් ඔබ ඒ යහපත් භාවය මම කොතරම් මොනවද ඒ කිව්වත් ඒකේ යහපත් පැත්ත අරගෙන ඔබගේ ජීවිතයත් ඔබගේ ගමනත් සුබ සිද්ධිය සඳහා අරගෙන යන්න කියලා තමයි ඉල්ලන්න වෙන්නේ. ඉතින් ඒ විදියට වැඩ කටයුතු ඔබ කරගන්න. ඉතින් ඉන්නවා විශේෂයෙන්ම ඇදුරු පරම්පරාවන් මේ කඩවර දේව සංකල්පය තුල. ඉතින් එතුමල්ලා බොහෝමයක් මෙතුමා ඉතාමත් ගෞරවයෙන් පුද පූජා නිසිකොට තියලා නිවැරදි ආකාරයෙන් ඔවුන්ගේ ඒ පරම්පරාගත එතුමාත් සමග සම්බන්ධතාවය අද වෙනකුණුත් අරගෙන එනවා. ඉතින් එවැනි කට්ටියක් ඉන්නවා. ඉතින් පොදුවේ ගත්තාම මේක මං හිතනවා මේ මම ගන්න උත්සාහයෙන් යමෙක් අවබෝධයක් අරගෙන ඔහුගේ තිබෙන්නා වූ අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට ගමනක් යයි. විශේෂයෙන්ම වරම් දරුවෝ මේ වරම් ආවට ගොඩක් වෙලාවට හැමදේම කියන්න කරන්න ඥාතියට හැකියාවක් නැහැ. ඉතින් අන්න ඒක නිසා ඉතින් ඔහුටත් මඟ පෙන්වන්න ඕනේ අපි. ඒ මඟ පෙන්වන් යනකොට අඩුපාඩු කියන්න තමයි ඔහු එන්නේ. එතකන් අර අපි ස්ටාර්ට් එක නැත්තම් ආරම්භය ගන්නකම් මොන්ඩිසෝරි පන්තියක පැටවු වගේ තමයි. ඉතින් ඒක නිසා ඒක ඔබ දන්නවා වරම් තියෙන පුද්ගලයෝ දන්නවා. ඉතින් ඒක නිසා කඩවර හැඳින්වීම කඩවර උපත ඒ වගේ යාතු කර්ම යක්ෂ දේව සංකල්පය එතකොට කඩවර කංකාරිය එතකොට මේ කඩවර දෙවියන් හා සම්බන්ධ වරම්මාලා ගැන යක්ෂපන්තීන් ගැන
කරන්න පුළුවන් වැඩ කටයුතු එතකොට කුමක්ද එතුමාගේ පිහිට එතකොට කැමරුම් මාලා මේ ආකාරයෙන් ඉදිරියට ඔබට කොටස් වශයෙන් අද බහිරව වීඩියෝ ඉදිරිපත් කළා සේම කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් මොනවහරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඒ ආකාරයෙන් එතකොට මට පුළුවන් වේවි මේ පිළිබඳව ඔබට සොයලා විපරම් කරමින් ඔබට යම්කිසි අවබෝධයක් දෙන්නට. ඉතින් එහෙනම් සියලු දෙනාටම channel එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. කඩවර දෙවියන් වෙනුවෙන් කෝල්මර කවි කිහිපයකුත් ඒ වගේම ඔබගේ දේවස්ථානයට සතුරු විපත් කරදර දුරු වීම උදෙසා සෙත් කවි කිහිපයකුත් මා අවසානයේ විදියට ගායනා කරලා අද වීඩියෝ එක නිමා කරන්නම්. ඉතින් කඩවර දෙවියන්ගේ දේවාශිර්වාදය දේව වරම් මාලා තව තවත් බලගැන්විලා ඔබට ආශිර්වාදයක්ම වෙන්න කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට මේ දැනට පවතිලා තියෙන මේ අසුර යුද්ධය ජය ගන්න එතුමාගේ පිහිට අරගෙන මං හිතනවා මේ මහ පොළොවට කඩවර දෙවියන්ගේ මහා ශක්තියක් තියෙන දේවදරුවෝ බිහි වෙයි මතුවට කියලා. ඒක නිසා ඒක මූලික අරමුණ කරගෙන අපි ඉදිරියට මේ කටයුත්ත කරගෙන යමු. කතරගම කන්දට වැඩලේ වාවදුණු විට නුවරක් කරන්නට වැඩිය සෙල්ලං දුව එලියට එක්වෙනුව අවසර සිව්මුනි දුන්නේ අවසර මෙසැම දෙවි අවසර කෝල් මුරදක් කන්ට අවසර සැඩවතුර රැල්ලේ කඩවර යක්ෂ ගොල්ලේ වැඩමුහුදු වැල්ලේ වැඩම කරවති මුහුදු වෙරලේ කඩවර සුරිඳු හට කවියෙනි කියමි ඔබ හට කවිකීමෙන් මෙමට ඇතත් වරදක් හරින් බැහැරට එරන්ගිනි හළඹට නිරන්තරයෙන්ම මුර සිට නරන්රව රකින්නට වරම් ගත්තේ මෙකලි යුගයට වරම් ගත්තේ මෙකලි යුගයට සතර සයුර මැද පෙරුම් පුරාගෙන පැතුම් බලෙන් සුරකය ලබමි සතර වරම් දෙවි දැනුවම සිරිලක බාරව කඩවර සුරිඳුලමි පැතිර සිටි තැනදී සුන් සෙපයකි පවසමි ආසිරිදී රකිමි නිතර වඳිමු සිරි පාද පත්ම දෙක දෝෂ මුදා හැර අප රකිති කදිරපුරට පත් කන්දේ ස්වාමිගේ දකුණු දොරටුවේ මුරකමින් ලකුණු අනුවලේ වාව තමන්කඩ තඹලගමුව වී තෙන් විරාටින් විහිද දේව සුරගිනි ජල් විලසට කෙලිපුද පූජා ගණන උතුන් කවර දේශයක ගොස් වැඩ සිටියත් වඩිනා කඩවර ස්වාමි උතුම් මෙදියත හිමවල නරන් රකින්නට කලියුග වරුසෙට බාර වෙලා මෙහි නැත අනසක පැතිරෙන සුරිඳුක් ඉරසඳ දෙදෙනා මිස එකලා පරහිත දැනගත් තෙද ඇති කඩවර සුරිඳුනි ඔබෙදිව නෙත් ඇරලා අප වෙත කරුණා කරන් වඩිනවද සැලකර පං වැඳ බැහැදකලා කනක මැණික් රන් මාල දව දනවට පැළඳ දිලෙයි ගත මුලසිනිඳෝ මෙකල යකුන් හට අධිකාරම්පට ලැබුවයි පෙරපින් කළ පුරුදු
මෙදක බලා මුළු දිෂ්ටි හෙලාගෙන පේන කියක් මුකයෙන් සිනිඳු හනික වඩිනවට උතුම් මේ සිංහල සෙනවිරත්න කඩ වරමුනිඳු කලා රටය ත්‍රිකුණාමලය සහ පුත්තල මැදමන් නාරමටත් හලාවත දවල් හිමාල සත්ගව් වන්නිද 15 පත්තුවටත් හෙලා ඔබගේ තෙද අල්ලි මඩංවල සියක් යොදුන් ලංකාදීපෙත් වලා යටින් සඳ පායන විලසට වඩින්ට කඩවර ස්වාමියදත් බලාමෙ මායා රුහුණු පිහිටි රට මෙතුන් ලොවට ඇර දිවනේතා නරන් රකින ජනපද රෝදු කැර නපුරු සතුන් දුරු කර වේතා එලා දිෂ්ටි සියෝ ගත වෙවුලා ගන විනදම වාරස වඩිති කලතා මෙවන් අපගේ දුක පවන් පොලාගන වඩිනන කඩවර මේ දෙවතා කලල් තුරේ සෙල්ලන්දුවද අලුත් නුවර උග්ගල් පායත් රැල්ල දුවන ලෙස සැමරට හිමි කඩවර කංකාරිද අද ලැබගත් මලල මලට පෙරහැර මංගල්ලෙට වීර මුණ්ඩ දෙවි සමග වඩින් නලල මෙතෙද ඇති කඩවර සුරිඳුනි ඉර්දි බලෙන් අද වැඩම කෙරෙත් සෙල්ලං කරගෙන යකුන්ට බැටදී මුගුරු දරාගෙන තම වීතෙන් සොල්ලං මිනි බැඳ නාද ගිගුන් දෙන බදහලඹද ඇති සුරත දරං අලලං වයිනඩ නිතිරොනි තාල කඩවර සුරිඳුනි නුගුණ සිතින් සෙල්ලන් කර අප වෙතට වඩිනවට කේසර සිංහ රාජය කුලෙසින් පතා ඇවිත් ඔබ කදිර පුරේදිත් වරම් රැගෙන පෙර මුණ එකලා සිතා ආමිදුරු කතුර ගෙවාගෙන නිවාගන්ට දැක මග බැසලා ඇතෑට විදලත් අන උස් උනුමෙන් උනොත් යෙමි මෙරටට ඇදලා කතා කරනවට කඩවර සුරිඳුනි රුහුණු රටින් ඔබ වැඩම වෙලා සමන් විභීෂණ කිහිරැලි පුල්වන් දෙවිඳු දැනුව සිට කදිරපුරේ නෙතින් ඔබ ගෙතෙද අල්ලි මඩංවල සියක් යොදුන් ලංකාදපුරේ සඳුන් සුවඳ පිට පඳුරු පුදාගෙන හෙලා වඩිනවට දේවසැරේ ඉතින් අපට යස පේන කියන් වර බල ඇති කඩවර ස්වාමිවරේ සමන්නේ කූටය දිවාගුවාවද ජයසිරිමා බෝරන් කඳටත් අනන්ත බුදු රැස් වී දෙන දාගත් සිරිදනත දළදා මැදුරත් සපන් කොමින් එහි මුරකර සිරිලක නෑරම පට පඳුරුද ලැබගත් නිවන්තකා අද කොතනක සිටියත් වැඩම කරං කඩ වර දෙවියොත් සැමදාමත් තෙද අනසක දෙවිඳුනි ඔබ ලැබ දෙවන්ට දෙවගැති දරුවන් රැකලා කඩවර දෙවියෝ වඩින්න තිබෙනවා නං සියලු දෝෂ ඔබගේ බලෙන් මුදාලන්න සෙනවිරත්න මුල් කඩවර දේවාලෙට දැන් වඩින්න සෙනවිරත්න මුල් කඩවර දේවාලෙට දැන් වඩින්න තෙද බල ඇති විකුමැතිරන් අසිපත නුඹ දරලා දෑතට ගත් මුගුරෙන් අද යකුන්ට බැට දීලා රකිනු මැනේ මගේ මව්බිම අසුර සෙනග පලවා අදත් ඉතිං සේනාපති යකුන්ට බැට දීලා ඇස්වා කටවා ඇත්නම් දුරුවන්න
කඩවර දෙවි බලයෙන් අද සෙත්ලන්න තිබෙනවනං ඔය සැමගේ දොස් යන්න සත් කඩවර බලයෙන් සෙත ලැබගන්න දේවාලයේ තිබෙන ඉර දොස් දුරුවේවා ඔබට කැඹරුම් මාලා තව තව වැඩි වේවා කරන කියන ශාන්තියද ලැබ ඒවා නොයිඳුල් කඩවර පිහිටක් ඔබ හට වේවා සත් කඩවර බලයෙන් ඔබේ දොස් දුරුවන්නේ සැමදාමත් ආසිරිමල් වරුසා වෙන්නේ අදත් ඉතින් කඩවර දෙවි පිහිට ලැබෙන්නේ ඔය සැමටම සෙනවිරත්න සෙත් සලසන්නේ. සියලු දෙනාටම ස්තිරුවන් සරණයි. ඇතොත් වරදක් සමා වෙලා අවබෝධයක් ගැනීම පිණිස මේ වීඩියෝ එක ශ්‍රවණය කරන්න. සියලු දෙනාගේම යහපත් අරුමුණු ඉටියවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට කඩවර දෙවියන් සම්බන්ධ වීඩියෝ මාලාවකින් හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් කතරගම දෙවියන්ගේත් කඩවර දෙවියන්ගේත් පිහිට ආරක්ෂාව නොඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.